හායනු හැමෝටම ජූනි මාසේ අස්වැසුම් මුදල් කවද්ද වැටෙන්නේ කියලා තමයි අද ඔයාලට කතා කරන්න යන්නේ. බැංකුවට අස්වැසුම් මුදල් කවද්ද වැටෙන්නේ කියලා ඔන්න ඔයාලට අද අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම තොරතුරු අරන් එන්නේ මම තමයි. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් ඒ වගේම මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම හරි තොරතුරු හරියටම නිවැරදිව දැනගන්න නම් මගේ channel එකට තාමත් ඔයාලා එකතු වෙලා නැත්නම් මේ වගේ දෙන දෙයක් තිබුණොත් හරි තොරතුරු හරියටම දැනගෙන ඔයාට මේ දේවල් ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට channel එකට එකතු වෙන්න. එහෙම වුණොත් තමයි ඔයාට මේ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලා channel එකට එකතු වෙන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මෙතන ඔයාලට ඊතලේ පෙන්න තැනින් ඔයාලා ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන bell icon එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතනිමුත් ආපහු ටච් කරන්න. ඒ හරියම ඊට පස්සේ මෙතන all කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඊතලේ පෙන්න තැනින්. එතනිමුත් ඔයාලා මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට හරියටම සාර්ථකව channel එකට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම දාන වීඩියෝ ටග් ගාලා ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිතොරතුරු හරියටම දැනගන්න. ඔන්න ඔය විදිහට ඔයාලට එකතු වෙන්න පුළුවන් channel එකට. එහෙම වුණොත් තමයි ඔයාලට හරිතොරතුරු හරියටම වගේම ඔයාලට මොන හරි දෙන දෙයක් තිබුණොත් ඒ දේවලුත් ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මගේ වීඩියෝ බලලා. ඉතින් මේ වීඩියෝ එක නොදන්නවට බන් ෂෙයා කරන්න. ඉතින් අපි බලමු එහෙනම් මෙන්න මේ විදිහට ඔයාලට ජූනි මාසේ ඔයාලට පුළුවන් අස්වැසුම් මුදල් කවද්ද ලැබෙන්නේ බැංකුවට කියලා ඔයාලට දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අද ඉතින් මෙන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනි අදිරයට මුදල් ලැබෙන්නේ කවද්ද කියලාත් ඔන්න වීඩියෝ එකක් අරන් අවිල්ලා තියෙනවා. කොහොමද ලැබෙන්නේ කියලාත් ඉතින් මේ වීඩියෝ එක බලන්න නැත්නම් තාම දැන් බලන්න පුළුවන් ඔයාලට ගිහිල්ලා දාලා තියෙන වීඩියෝ එක. ඉතින් ඔන්න එහෙනම් දැන් කතා කරමු මෙන්න මේ කියන දවස්වල ඔයාලට මුදල් ලැබෙන්න පුළුවන් හැකියාව තියෙනවා ගොඩක් දුරට 16 17 18 19 කියන දවස් ටික ඔයාලා මතක තියාගන්න. ඔන්න ඔය දවස් ටිකේ ඔයාලට මුදල් වැටෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒක වෙනසක් වුණොත් වෙනසක් වෙන්නේ දෙවෙනි අදිරයටත් මුදල් ලැබුණොත් ඕක පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ටිකක් දුර යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 20 පහ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු. ඒ ගැන මම කතා කරන්න ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් එහෙනම් තවත් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම එකතුලා ඉන්න. පල්ලා තියෙන ගෲප් එකටත් එකතු වෙන්න. තවත් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.